හලෝ ළමයි. ඉතින් මාත් එක්ක 2026 වසරේ ජර්නල් බුක් එක හදමුද? ඔයාගේම ජර්නල් බුක් එකත් මාත් එක්ක එකතු වෙලා හදමු. මම නම් ජර්නල් බුක් එකේ ඔක්කොම එකට ටැග් කරගෙන මට ලේසි වෙන විදිහට හදාගත්තා. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඔයගොල්ලෝ කැමති විදිහකට මේ ජර්නල් බුක් එක හදාගෙන යන්න. ඉතින් මුලින්ම අපි කවර් පේජ් එක තෝරගනිමු. ඔයාලට ලස්සනයි කියලා හිතෙන විදිහට කවර් පේජ් එක හදාගන්න. 2026 කියලා ලියලා මේක මගේ එක කියලා ලියාගෙන ඒ වගේ ඔයගලන්ටත් හදාගන්න පුළුවන්. මම ඔයාලන්ට කවර් පේජ් ටිකක් දාලා තියෙනවා. ඒ විදිහට බලලා ඔයගොල්ලෝ එතනින් ආස විදියක් හරි තෝරගෙන ඔයගොල්ලන්ගේ කවර් පේජ් එක හදාගන්න. ඇත්තටම මම මේක කියලා දෙන්නේ කවර් ජර්නල් බුක් එකක් අලුතින්ම හදන්න ඉන්න කෙනෙක්ට උනත් එයා ආස විදියකට හදාගන්න. පළවෙනි වතාවේ මේ මම දෙන විදියට හදලා බලලා ඔයගොල්ලෝ ඊළඟ පාරේ ඉඳන් ඔයගොල්ලෝ කැමති විදියට ලස්සනට හදාගන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා හදනකොට ඔයගොල්ලෝ කැමති විදියට මම මුලින් ඉඳන්ම කියලා දෙන හින්දා මේකට බලාගෙන වැඩ ටික කරගෙන යන්න. ඉතින් කවර් පේජ් එක හදලා ඉවරුණාට පස්සේ අපි ඒ පොතේ ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවට අපි කැලෙන්ඩර් ටික ඇඩ් කරගමු. ඒ කියන්නේ කැලෙන්ඩරේ මේ අවුරුද්දේ කැලෙන්ඩර් එක තමයි අපි මේකට ඇඩ් කරගන්නේ. එතකොට ජනවාරි ඉඳන් දෙසැම්බර් වෙනකන් අපි මාස ටික පිළිවෙලට දාගෙන යනවා. එතකොට විශේෂ දවස් මාක් කරලා මේ කැලෙන්ඩර් එකේම හදාගන්න පුළුවන්. මේකට පේජස් දෙකක් වුණත් යූස් කරන්න පුළුවන් ඕගලන්ට. අනිත් විශේෂම දේ තමයි ඕගලන්ට කාගේ හරි බර්ත්ඩේ එකක්, ඕගලන්ට විශේෂ දවසක් ඒ දේවල් ඕගලන්ට මේ කැලෙන්ඩර් පිටුවේ මාක් කරගන්න පුළුවන්. අනිත් එක මේ ජර්නල් බුක් එකේ එක පිටුවක් තියෙනවා බර්ත්ඩේ පේජ් කියලා. ඕගලන්ට කැමති නම් ඒක බර්ත්ඩේ පේජ් කියලා ඒ පිටුවට ගන්න පුළුවන්. නැත්නම් මේ කැලෙන්ඩර් එකෙන් මාක් කරන්න පුළුවන්. මම නම් මේ කැලෙන්ඩර් එකේම බර්ත්ඩේ ටික මාක් කරන හින්දා මම වෙනම බර්ත්ඩේ පේජ් එකක් ගත්තේ නැහැ. ඉතින් මාත් එක්ක කැලෙන්ඩර් පේජ් එක හදලා ඉවර නම් ඊළඟට අපි යමු අපේ විෂන් බෝඩ් එක හදන්න. විෂන් බෝඩ් එකට මම තව ෂෝට් වීඩියෝ එකක් දාලා තියෙනවා. විෂන් බෝඩ් එකට මම විෂන් බෝඩ් එකක් හදන විදිහ වීඩියෝ එකක් ඔයගලන්ට ඉස්සරහට අරන් එනවා. එතකොට මේකෙදි වෙන්නේ විෂන් බෝඩ් එක හදන විදිහම පේජ් එකක් අපි පොත ඇතුළට දාගන්න එක. එතකොට ඔයගලන්ට ඔයගලන්ගේ ඩ්‍රීම්ස් වෙනුවෙන් ඒ පිටුව වෙන් කරගන්න පුළුවන්. එතකොට 2026 වර්ෂයට අදාළ ඔයගලන්ගේ ඩ්‍රීම්ස් ටික ඒ පිටු දෙක එකතු කරලා අපිට අලව ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ආස විදිහට හදාගන්න එක. මට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා කැලෙන්ඩර් පේජ් එකෙත් මම ඔයගලන්ට ෆොටෝස් වගේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ කැමති විදිහකට ඒ කැලෙන්ඩර් පේජ් ටිකත් ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ අපි හදමු ඊළඟ පේජ් එක. මේ පේජ් එක ඔයා ගැන සඳහන් කරනවා. ඔයා කැමති මොනවටද, ඔයා කවුද, මේ වගේ දේවල් ඇඩ් කරලා about me පේජ් එකක් අපි හදාගන්නවා. එතකොට ඔයගොල්ලෝ ආසනම් ඔයාලා වැඳලා ඔයාලා කැමති දේවල් ලියලා ඔයගොල්ලන්ගෙන් ආස දේවල් චිත්‍රයට නගලා හරි ඔයගොල්ලෝ ආස විදිහට මේක ඇඳ ගන්න පුළුවන්. about me page එක හදන විදිහත් මම ෆොටෝස් ටිකක් ඔයගොල්ලන්ට දාලා ඇති. ඒවත් බලාගෙන මේ about me page එකත් හදාගන්න. ඊළඟ පිටුවට ගියාම අපි හිතන 2026 දී ඔයා කම්ප්ලීට් කරන්න හිතන් ඉන්න දේවල් ඊළඟට goals page එකේ ලියන්න. එතකොට ඒකේ තියෙන්නේ ඔයාගේ මේ අවුරුද්දේ ඔයා කරන්න ඉන්න goals plan ටික. ඊට පස්සේ ඊළඟ පිටුවට අපි ගියොත් ඔයා මේ අවුරුද්දේ යන විනෝද චාරිකාවල මතක එකතු කරගන්න පිටුව තමයි ඊළඟ page එක. ඒක memory page එක. ඉතින් මේ memory page එකත් හදාගන්න විදිහ මම ෆොටෝස් වගේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ ආස විදිහකට මගේ ෆොටෝස් උත් අරගෙන ඔයගොල්ලෝ ආස විදිහකට ඔයගොල්ලන්ගේ memory page එකත් හදාගන්න. ඉතින් ඊළඟ පිටුවට ගියොත් අපේ journal book එකේ ඔයා මේ අවුරුද්දේ නවත්තන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කේන්ති ගන්න එක අඩු කරන්න ඕනේ. මම ෆෝන් එක ඔබන එක නවත්තන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ටිකක් හිතලා ඔයා ලියා ගන්න ඕනේ ඔයාගේ මේ පිටුවේ. එතකොට things I should stop doing this year. මේ year එකේ මම stop කරන දේවල් ටික තමයි ඔයා මේ පිටුවේ ලියන්න ඕනේ. මම ඔයාලට ඒකේ ෆොටෝ ටිකක් දාලා තියෙනවා. ඊළඟට බකට් ලිස්ට්. ඔයා මේ මාසේ අවුරුද්ද ඇතුළත ආසාවෙන් ඉන්න හැමදේම ලියා ගන්න. ඒ කියන්නේ කරන්න ආසාවෙන් ඉන්න දේවල් go to beach, try new food, get phone. එතකොට ඒ වගේ ගොඩාක් දේවල් ඉතින් ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. මම ඒකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඉයරින් ෆික්සල් ඊළඟ පිටුවට අපි ගියොත් ඒක තියෙන්නේ ඉයරින් ෆික්සල් ගැන. අවුරුද්දේ හැම දවසම කොහොමද ගෙවුනේ කියලා දවස ගානේ ඔයාලට මාක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මාක් කරන වැඩේට නම් මම මාර කැමතියි. ඒකේ තියෙන්නේ මට හයිලයිට් ටික අරගෙන පාට කරන් යන්නනේ. මම ඕක තමයි හරිම ආසාවෙන් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මම වගේම ආසාවෙන් ඒක කරන්න. ඒක ඔයාලට කරන්න ඔයාලට වගු ටික ඇඳගන්න මේ දේවල් ටික මම ෆොටෝ එකකින් උඩින් දාලා තියෙනවා. ඒ විදිහට බලාගෙන ඇඳගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම යන්නේ trackers වලට. එකටම කස්ටමයිස් කරගන්න trackers තමයි ඊළඟට තියෙන්නේ. මේකට පිළිවෙලක් නැහැ. ඔයාලට ගැළපෙන විදිහට ඔයා ආස විදිහට trackers ටික ඇඩ් කරගන්න පුළුවන්. සමහරක් අය කැමතියි මේකට trackers දෙකක් තුනක් වගේ තමයි ඇඩ් කරගන්නේ. ඒ වුණාට මම නම් මේකේ ඔයගලන්ට සම්පූර්ණ trackers full trackers video එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මේ trackers ඔක්කොම ඇඩ් කරගන්න. එහෙම නැත්නම් කැමති ටිකක් විතරක් ඇඩ් කරගෙන තියාගන්න. මම අරන් ආව පළවෙනි track එක තමයි period tracker එක. ඔයා ගෑනලා මේක නම් අනිවාර්යයෙන්ම මේ tracker එක ඔයාලට වැදගත්. හැම මාසෙකම ඔයාලට period 73 hours ටික මේක මාක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයා කැමති විදිහකට ඔයාගේ පොතේ ඒ page එකත් මේ මම දාලා තියෙන photos වලින් බලාගෙන හදාගන්න. ඊළඟට අපි යමු
ඊළඟ tracker එකට ඒක password tracker. ඔයාලට අමතක වෙයි කියලා හිතෙන Gmail password, bank cards, numbers ලියා ගන්න මේ page එකේ. එතකොට මේක අනිවාර්යෙන් මම නම් අමතක වෙයි කියලා හිතනම නෙමෙයි ලියන්නේ. මම ආසයි පොතේ ලියලා මට ඒක දකින්නකොට පොඩි සතුටක් එන හින්දා මම මේක ලියාගෙන තියෙනවා. ඉතින් ඒකත් හදා ගන්න විදිහ මම උගලන්ට ෆොටෝස් ටිකක් දාලා තියෙනවා. ඉතින් බලලා හදා ගන්න. ඊළඟ page එකට යන්න අපි. ඒක mood tracker. ඔයාගේ අද දවසේ mood එක කොහොමද කියලා තමයි ඔයාලට මාක් කරන්න තියෙන්නේ. ඔයාලට කැමති විදිහට ඒක මාක් කරන්න හදාගත්ත හැකි. මම ඉතින් ආසම tracker mode එක තමයි ඕක. මම ගිහින් අද දවසේ මට කේන්ද ගියාද මට තරහ ගියාද මට සතුට හිතනද කියලා ඉතින් ඔගේ මාක් කරනවා. ඊළඟ page එක තමයි water tracker. ටාගට් එකක් තියාගන්න අද දවසේ වතුර ලීටර් මෙච්චරක් බොනවා කියලා. මම මෙච්චරක් වතුර බොනවා කියලා හිතේ තියාගන්න. ඉතින් එහෙම හිතේ තියාගෙන මේ tracker එක මාක් කරන්න. අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තමයි මම ඔයගලන්ට ඉස්සෙල්ලා වීඩියෝ එකක් ගෙනාවේ ඔයාලා මේ දේවල් කරනකොට ඔයාලගේ ජීවිතය ඔයාලා හිතනවටත් වඩා සක්සස් වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට වතුර බොන්නේ නැහැනේ. වතුර බොන්න කියලානේ අම්මලා කියන්නේ. ඉතින් මේ tracker එක ගෙනාපු හින්දා ඔයගලන්ට හැමදාම මේක මාක් කරන්න ආසයි හිතලා ඔයාව වතුර බොන එකත් කරයි නේද? ඉතින් අපි යන් ඊළඟ tracker එකට. ඒක hair tracker. මේ tracker එකෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ ශරීර සෞඛ්‍යය එදා දවසේ කොහොමද තිබුණේ කියලා. ඉතින් මේ ටික අවුරුද්ද ඇතුළතම මාක් කළා අන්තිමට බලද්දි ඔයාලට මාසෙත් එයි නේද? ඉතින් කරලා බලන්න. මම ඔයාලට පික්චර්ස් ටිකක් දාලා තියෙනවා. කැමති දෙයකට ඔයා හදා ගන්න. ඉතින් ඊළඟ tracker එක තමයි workout tracker එක. ඔයා ගෙදර ඉඳන් gym එකට හරි ගිහින් හරි workout කරන කෙනෙක් නම් මේ tracker එක වැදගත් වෙයි. අන්න මම කිව්වා වගේ ඔයගොල්ලෝ කැමති නම් මේ tracker එක add කරගන්නත් පුළුවන්. නැත්නම් ඉතින් add කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි හැමෝටම ඉතින් වැදගත්. gym යන්න නැති වුණත් ගෙදර පොඩ්ඩක් ව්‍යායාම කරලා දවස පටන් ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පොඩි energy එකකුත් එයි. ඉතින් මේක හදන විදිහ මම ඔයගොල්ලන්ට photos ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට හදලා add කරගන්න බලන්න. 12 වෙනි page එක තමයි sleeping tracker. ඔයාත් මම වගේ ගොඩක් නිදා ගන්න කෙනෙක්ද? එහෙනම් මේ නිදා ගන්න පැය ගන්න සීමාවකට නිදා ගමුද? ඉතින් ඒක ලේසින් කරන්න මම මගේ පොතේ sleeping page එකක් හදලා තියෙනවා. sleeping tracker page එක. ඉතින් මේකෙන් මට නිදා ගන්න එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් වෙයි නේද? ඔයාලටත් එහෙම වෙයි බලන්නකෝ. ඉතින් ඊළඟ page එකට අපි යන්නේ study tracker. මේක අනිවාර්යෙන් O level ලියන්න ඉන්න වාගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම්. එහෙම නැත්නම් මගේ වීඩියෝ එක O level කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි බලනවා නම් ඔයාලට මේක වැදගත් වෙයි. ඉතින් මේ tracker එක use කරලා ඔයා බලන්නකෝ. ඔයා අනිවාර්යෙන් විභාගේ ගොඩ දාගන්න කියලා මට විශ්වාසයි. ඉතින් ඊළඟ tracker එකට අපි යන්නේ ඒක reading tracker. පොත් කියවන්න ආසයි. හැබැයි කම්මැලිද? එහෙනම් අනිවාර්යෙන් මේ tracker එක use කරන්න. මේක හදාගන්න විදිහ මම ෆොටෝස් ටිකක් ඔය උඩින් දාලා තියෙනවා ඉතින්. ඊළඟ tracker එක hobby tracker. ඒ කියන්නේ ඔයා ආස hobby එකක් වෙනුවෙන් දවසෙන් පොඩි කාලයක් ලබා දෙන්න. ඉතින් ඒක කරලා ඔයාගේ hobby එක මාක් කරන්න page එකක් හදාගන්න. ඉතින් එතකොට අවුරුද්දේ අන්තිමට බලද්දී ඔයාලට ගොඩක් සතුට හිතෙයි. ඊළඟට habit tracker. ඔයා වෙනුවෙන් කරන දේවල් සඳහා මේ page එක ඔයා follow කරන්න. skin care ඒ වගේ දේවල් වලට තමයි මේ page එක ඔයා use කරන්න හොඳයි. ඉතින් මේ page එක. ඊළඟට මම ඊළඟ page එකට ගියොත් මෙච්චර කරන්න ඕනි වෙලා තිබුණත් ඒත් කරගන්න බැරි වුණු පොඩි වැඩ සඳහා විනාඩි 15ක් වෙන් කරගන්න. පොත් මේසේ පිරිසිදු කරන්න. ඒ වගේ වැඩ මොනවා හරි තියෙනවා නම් ඒ ටික ලියලා ඔයා ඒ ටික කළාද කියලා බලන්නත් මේ page එක use කරන්න පුළුවන්. ඊළඟට මම දැම්මා ගොඩක් අය සමහරක් අය කැමති සින්දු අහන්න. 2026 සින්දු අහන අයට අලුතෙන් අහන සින්දු playlist එකට add කරගන්න පුළුවන්. ඉතින් ඔයත් කරලා බලන්නකෝ. ඊට පස්සේ අපි යම් movie TV series බලන අයට තමයි මේ page එක. බලලා ඉවර වෙන ඒවා rate කරලා ලියන්න තමයි මේ තියෙන්නේ. ඒ සමහරක් අයට බලපු ෆිල්ම් මතකයි කියනවා මේ ෆිල්ම් එක ලස්සනයි කියලා මට ආයි බලන්න හිතුණා. ඒ ෆිල්ම් එකේ නම මතක නැහැ. ඉතින් මේක හොඳ දෙයක් වෙයි ඔයගලන්ට. ඉතින් ඊළඟ page එකට අපි ගියොත් ඔයාව motivate වෙන විදිහේ වාක්‍ය ලියාගන්න මේ page එක තියාගන්න. ඒවා හැමදාම දවස් ගානේ බලද්දි negative දේවල් ඔයාගෙන් ඈත් වෙලා යනවා මේ page එක බලද්දි. ඉතින් motivation page එක ඔයා කැමති විදිහකට හදාගන්න පුළුවන්. මම ඔයගලන්ට ආසිතන විදිහට දාලා ඇත්තේ ඔයගොල්ලෝ බලලා හදාගන්න. තව monthly goals. ඔයාට එක මාස වලට තියෙන goals ටික ලස්සනට ලියලා පොතේ පුංචියට හදාගන්න. පිටු දෙකක් වුණත් ඔයගලන්ට use කරන්න පුළුවන් ඉතින්. monthly wishes list. ඒ කියන්නේ ඔයගොල්ලෝ wish කරන්නේ monthly ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් මේ page එකේ ලියලා තියාගන්න. ඊට පස්සේ weather tracker. සමහරක් අයට ආස නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි මේක ලියලා තියාගමු. මොකද අද දවසේ මොන වගේ කාලෙකදයක් තිබ්බද කියලා බලාගන්න. එතකොට ඔයාලට ඒව මාක් කරනකොට එහෙම ආස හිතේ. ඊට පස්සේ social media tracker. ඇත්තටම social media tracker එකක් මම හැදුවේ ගොඩක් YouTube කරන අය ඉන්නවා. Instagram එතකොට Facebook ඒ වගේ දේවල් කරන කට්ටිය ඉන්නවා. ඉතින් මගේ වීඩියෝස් බලනවා ඇති ඒ කට්ටියත්. ඉතින් ඒගොල්ලන්ටත් වැදගත් වෙයි මේ වගේ social media tracker එකක් use කරොත්. අනිත් එක තමයි social media වල ඔයගලන්ගේ post දාලා ඒවා followers ලා ගන්න වැඩි වෙනකොට මාක් කරලා තියාගද්දී ඔයගලන්ට සතුටක් එයි. ඊළඟට හැම වෙලේම phone එකේ එලිලා ඉන්නවද? ඒක නතර කරගන්න ඕනි කියලා හිතෙනවා නම් මෙන්න මේ page එකට screen tracker එකක් use කරලා බලන්න. ඉතින් මේ screen tracker එකෙන් වෙන්නේ ඔයා screen එක off කරලා කොච්චර වෙලාවක් ඉන්නවද කියලා බලන එක තමයි. ඉතින් අදට ගිහින් එන්න මගේ මේ journal book එක මෙතනින් තමයි ඉවර වුනේ. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් තව දේවල් add කරගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. bye bye. සුබ දවසක්.